සනීපාරක්ෂාව කියන එක අපි හිතනවා සියලු දෙනාගේම අයිතියක්, සියලු දෙනාටම අවශ්‍ය දෙයක්. සනීපාරක්ෂා පහසුකම් හරියට පාසලක් තුල නොතිබීම නිසා විශේෂයෙන් ගැහැණු දරුවන්, විශේෂයෙන්ම අඩු පහසුකම් තියෙන පාසල්වල ගැහැණු දරුවන් මාසයකට සැරයක්වත් පාසල් නොයා ඉන්න තත්ත්වයක් තියෙනවා. එතකොට ඔවුන්ගේ අධ්‍යාපන අයිතිය දුර්වල වෙනවා. ඒක ආරක්ෂා වෙන්නෙත් නැහැ. ඒ වගේම තමයි ඔවුන්ට නිදහසේ අවශ්‍ය පරිදි සමාජය තුල ගැවසෙන්න තියෙන අයිතියත් සීමා වෙනවා. ඒක මං හිතන්නේ ශිෂ්‍යයන් වන ඔබට විතරක් නෙවෙයි බලපාන්නේ, අපි සියලු දෙනාත් මේ අත්දැකීම ඕන තරම් විඳලා තියෙනවා. ඒක පාසල තුල විතරක් නෙවෙයි, අපේ පොදුවේ ගත්තම ඒ පොදු පහසුකම් අවම වීම තුලින් සහ විශේෂයෙන්ම ගැහැණුන් කාන්තාවන් වන අපේ සුවිශේෂී අවශ්‍යතා ගැන නොසිතා පොදු සනීපාරක්ෂක පහසුකම් සමාජය තුල නොතිබීම තුලින් අපි කෙතරම් අපහසුතාවයට පත් වෙලා ඉන්නවද කියලා මම හිතන්නේ සියලුම කාන්තාවකට කතාවක් ඇති කියන්නේ. ඒ නිසා තමයි අපි මේ වැඩසටහන පාසල් මට්ටමින් මේක කරන්නේ. මොකද අපිට අවශ්‍ය මේ සමාජයට, මේ ප්‍රජාවට වැදගත් වන නායකත්වය දෙන්න පුළුවන්. අපේ සමාජය තුල සියලුම දෙනා සුවපත් කරන්න පුළුවන් ඊළඟ පරපුරක් බිහි කරන්න. අපේ ශරීරයේ සිදුවන වෙනස්කම්, ඒවා පිළිබඳ දැන ගැනීම, ඒවා පිළිබඳ දැනුවත් වීම, මේවා සියල්ලම අපි හිතනවා ඔබ සියලු දෙනා දැනගත යුතුයි. එතකොට ඒකට අවශ්‍ය පහසුකම් පාසල් තුලද පොදු සමාජයක් තුලද තිබීම අපි හිතනවා මූලික අයිතිවාසිකමක් කියලා.